සුබ දවසක් වේවා යාළුවනේ ඕගොල්ලෝ ඔක්කොටම මදාරාස් ලයිෆ් vlog මගේ YouTube channel එකට ඕගොල්ලෝ ඔක්කොම සාදරයෙන් පිළිගන්නවා. අදත් මම ඕගොල්ලන්ට අරගෙන ආවේ traveling vlog එකක්. අද සතියේ දවසක් වුණත් වැඩ ගොඩක් කරගන්න තිබ්බ දවසක්. ඒක නිසා නැගිටලා මුලින්ම බ්‍රේක්ෆාස්ට් එක රෑස්ති කරගත්තා. මුලින්ම කැරටුයි, ගෝවයි, කරපිංචායි පොඩියට කෑලි කපා ගත්තා. බිත්තර 4කුත් කඩා ගත්තා. අද හදන්නේ වෙජිටබලුයි බිත්තරයි දාලා මෆින් එකක්. ඊට පස්සේ මේ කඩාගත් බිත්තර මිශ්‍රණයට අපි කපාගත්ත කැරට්, ගෝවා, කරපිංචා, ලීක්ස් එකතු කළා. අපේ රස අනුව මිරිසුයි, ගම්මිරිසුයි, ලුණුත් ඇඩ් කළා. මේ තියෙන්නේ අපි හදාගත්ත veggie and egg muffin mixture එක. මෆින් මික්ස්චර් එක දාන ට්‍රේ එකේ අපි හොඳට පොල් තෙල් තවරගෙන තියෙන්නේ. ඊට පස්සේ තමයි අපි මික්ස්චර් එක දාන්නේ මේ ට්‍රේ එකට. සම්පූර්ණ ට්‍රේ එකටම අපේ මික්ස් එක දැන් දාගත්තා. අපි දැන් oven එකට දාන්නයි හදන්නේ. අපිට උදේටත් ආහාරයට ගන්න පුළුවන්, රෑටත් මේ මෆින් එක ආහාරයට ගන්න පුළුවන්. දැන් අපි මික්ස් එක oven එකට දාලා බේක් කරලා ඉවරයි. දැන් මේ තියෙන බේක් කරගත්ත veggie and egg muffin ටික නියුට්‍රිෂන් පැත්තෙන් සපිරි ආහාරයක් තමයි මේක. සෝස් එක හරි මොන හරි ඩිපින් එකක් එක්ක මේක රස බලන්න පුළුවන්. අපි බ්‍රේක්ෆාස්ට් අරගෙන ඉවර වෙලා ගියේ බොරැල්ල පැත්තට. අපි ගියේ කොළඹ 7 සම්බෝධි මහා විහාරයේ බෞද්ධ නාලිකාවට. අපි දැන් සම්බෝධි මහා විහාරයේ බෞද්ධ නාලිකාවට ආවා.
අම්මගේ බණ රෙකෝඩින් එකට දිනයක් වෙන් කරගන්න තමයි අපි මේ බෞද්ධ නාලිකාවට ආවේ. අපි ඊට පස්සේ දිනෙත් වෙන් කරගෙන ඊට පස්සේ ගියේ බලන්නකො හාටද කියලා. අපි ආවේ කොළඹ 7 ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් එකේ තියෙන විටෝපීස් අවුට්ලට් එකට. වීක්ඩේ එකක් වුණත් මේ කොළඹ අවුට්ලට් එක මාරම ක්‍රවුඩඩ් එදා. අපේ ෆයර්වුඩ් පීස් එක රෙඩි වෙනකන් වීඩියෝ ක්ලිප්ස් එකක් කැප්චර් කරගත්තා. අපේ පීස් එක රෙඩි වෙලා දැන් ආවා. මේක ටිකක් පරණ වීඩියෝ එකක්. මට එඩිට් කරන්න ටික කාලයක් ගත වුණා. අපි ගිය දවසේ ටිකක් ලොකු කියුබ් එකක් තිබ්බා. අපිට එළියේ විනාඩි 20ක් විතර බලාගෙන ඉන්න වුණා. මම මුලින්ම ගියේ මේගොල්ලන්ගේ මේ ඉන්ඩිපෙන්ඩන්ට් ආකේඩ් එකේ තියෙන අවුට්ලට් එකට. මේ වීඩියෝ එක එඩිට් කරන්න පරක්කු වෙච්ච නිසා මේක පස්සේ තමයි මට අප්ලෝඩ් කරන්න වෙන්නේ මේ වීඩියෝ එක. අපි කැන්ඩි ගියේ වෙලෙත් කැන්ඩි වල තියෙන විටෝපීස් අවුට්ලට් එකට ගියා. අපි තව බඩු වගයක් ගන්න තිබ්බා. ඒ ටිකත් අරගෙන අපි ආවේ ගුරුදෝසෙයකට. මෙතන එනකොට නම් ටිකක් පරක් වුණා. මේ තියෙන අපි ඕඩර් කරපු චීස් සමෝසා එකයි උරුදු වඩේ එකයි. මෙන්න මේ ඉන්දියන් රොටි එකත් මාරම රසයි. මේකට චීස් ඇඩ් කරලා එහෙම තමයි හදලා තියෙන්නේ. මට මේකේ නම නම් මතක නැහැ. අපි තව ස්පයිසි වලින් හදපු පානිපූරි, ස්වීට් වලින් හදපු පානිපූරි try out කරලා බැලුවා. මේ ස්පයිසි පානිපූරි එක නම් මාරම සැරයි. අපි අද ලන්ච් ගන්න තමයි මේ ගුරුදෝසෙයි එකට ආවේ. අපි අද ලන්ච් වලට ඉන්දියන් ෆුඩ්ස් තමයි try out කරලා බැලුවේ. අපි ගුරුදෝසෙයි එකට යනකොට හොඳටම වැස්ස තාම ඒ විදිහටම වහිනවා. වැස්ස අඩු කරලා නැහැ. ඩ්‍රින්ක්ස් වලට මසාලා චාය එකකුයි නාරංජ ජූස් එකකුයි ඕඩර් කළා. අපි ඉතින් මේ ගුරුදෝසෙයි එක ඇතුළේ වීඩියෝ ක්ලිප්ස් ටිකුයි සෙල්ෆීස් කැප්චර් කළා. අපි ඉන්දියන් ෆුඩ්ස් try out කරලා බලලා ඊට පස්සේ ගියේ තලවතුගොඩ කොස්වත්තේ තියෙන සිරිලක් එකට. අපි යනකොට හවස් වෙච්ච නිසා ලොකුවට මාරු නම් තිබ්බේ නැහැ. අපි කොස්වත්තේ තියෙන සිරිලක් එකට ආවා. අපි සිරිලක් එකෙන් මාළු අරන් ඉවර වෙලා ගෙදර යනකොට හොඳටම පරක්කු වෙලා අපි ගෙදර යන අතරමඟදී අපිට හම්බුණා පන්නේ පිටිය දාලා තියෙන බෙන්චුන් අරුත් අවුට්ලට් එක. මේ අවුට්ලට් එක තියෙන්නේ පන්නේ පිටිය ධර්මපාලේ ඉස්සරහා පාරෙන් අනිත් පැත්තේ. අපි මේ පන්නේ පිටිය අවුට්ලට් එකෙන් අයිස්ක්‍රීම් දෙකක් ගත්තා. බබල් ටීත් ගත්ත ගෙදර ගිහිල්ලා බොන්න. අපේ ලොකු මාමලයා ගෙදර රබඩන් ගස් දෙකකින් හම්බෙච්ච රබඩන් ගොඩක් තිබ්බා.
අපි ඒව තමයි රැට කෑවේ. තවත් මෙවැනි වීඩියෝ එකකින් ළඟදිම ඔයගොල්ලෝ හම්බෙන්න එන්නම්. ඕගොල්ලෝ මගේ මේ වීඩියෝ එකට කැමති නම් subscribe කරලා, like කරලා, යාළුවොත් එක්ක share කරන්නත් අමතක කරන්න එපා. හැමදාම වගේ මාව නරඹනවට, මාව අහන් ඉන්නවට ඕගොල්ලෝ ඔක්කොටම ස්තුතියි.